හල්ලෝ වත්සප් ඉතින් ඔන්න අද වීඩියකින් ගෙනල් තින කොහොමද හරිටම YouTube චැල්ල හදන්නේ ඉතින් මේ තම මගේ චැනලගෙන පලවෙනි වීඩියකින් හැමෝම එකතු වෙන්න කියලා මතක් කරන අනිවාරම චැනලක සබස්්‍රයිප් කරන්න වීඩියක හොඳයි කියලෙතුනොත් අනිවාරයම ලයිකයක් දාගෙන යන්න අමතක් කරන්න එපා ඉතින් YouTube ගැන හරියටම ස්ටෙප් බයි ස්ටප් වාලට මම මේ වීඩියගෙන් කියල දෙන්නවා කොහොමද එකකවුන්් එක හදන්න කියලා ඉතින් මේ එකකවුන්් එක හදලවා හරියටම වීඩියෝ අප්ලෝඩ් කරත් කොහොමද වාලට මුදල් උපයන්න පුළුවන් කියලත් මං කියල දෙනවා ඉතින් මේ YouTube කියන්න ගොඩක් ලේසිම ලේසි මුදල් උපයන් පුළුවන් සුපිනි ෆලට්ෆෝර්ම් එකක් ඉතින් ඇත්තනම ලොකු රිස්ක එකක් නැතුව කිසිම ආයෝජනයක් නැතුව ඔයාට මුදල් ඒර්න් කරන්න පුළුවන් හොඳම සයිට්ය තමා YouTube කියන්නේ ඉතින් මේ YouTube එක හර දැන්ට ගොඩක් දෙනෙක් ලංකා වනත් ගොඩක් දෙනෙක් ඒර්න් කරමින් ඉන්නවා ඉතින් ඔයාල්ට ගොඩක් ඔයාලා චැනල් බල්ල ඇති ගොඩක් කට්ටිය මේක හරහ ඒර්න් කරනවා ඉතින් මං අදවලට කියල් දෙෙන කොහොමද හරියට මේක එකකවුන්් එකක් ක්‍රියේට් කරගන්න කියලා ඉතින් ක්‍රියේට් කරගෙන වාලා ඉස්සරහට වලගේ වැඩ කරගෙන යන්න කොම කියලා මං වාලට කියලා දෙන ඉතින් එකකවන්ට ක්‍රියේට් කරගන්න වල් ජීමෙල් ලක් අවශ්‍ය වෙනවා ඔයාලා ජීමේල් එකක් ක්‍රියේට් කරගත්තර පස්ස මෙන්න මේ විදිහට ඔයාලගේ ප්‍රොපයිල් අයිකනය කලික්කල්වාට මෙතැනි ඔයාලගේ චැනල්ල ක්‍රියේට් කරගැනීමේ හැකියාව තියෙනවා ඔයාලට පේනති මෙතන ඔයාලගේ නේම් එක දාන්න තියෙන් ඉතින් ඔයාලගේ නීච්චකට ගැලපෙන කියන්න ඔයාලා ටෙක් ගැනද කට්ටේට කියල දෙන්න ටෙක් ගැනද කරන්නේ නැත්තං මියසික් ගැනද ආං ඒ වගේ දේවල් ඔයාල නැතන් කුක්ද උයන එක ගැනද ආං ඒ වගේ නීච්චයක් තෝරගෙන ඔයාලටම ගැලපෙන ඔයාලගේ බ්‍රන්් නිව් නමක් තෝරගන්න ඕන ඉතින් ඔයාලා YouTubeගේ සර්ච් කළ බන්න ඔයාලටම ගැලපෙන නම් තියනද කියලා ඔයාලගේ දාන්ඩින්න නම වගේම නම් තියෙනද කියලත් බලන්න කවුරු හරි දාලා තියෙන නමක් ඔයාල දාන්නතු ඔයාලගෙන් බ්‍රන්් නිව් නේම් එකක් මේකට දාන්න ඉතින් මෙන්න මේ විදියට මං ශෙවාන් ටෙක්නික් කියලා මගේ නම චේන්ජ් කරනවා ඉතින් එතකොට වාල පේන ඇති යට හෙට්ලේ ලයි කියන එක ඔටෝ චේන්ජුන ඉතින් ඔය විදිහට නේම් එක චේන්ස් කරගත්තර පස්සේ ප්‍රොපයිල් පිච්චා කැට් කරන්න තියෙන ඉතින් මම මේකට දැනට නික ඇවට එකක් දාගන්නවා ඉතින් මෙතන ඇවට ලස්සන තියෙන ඉතින් මම මේ වගේ ටයක් සාමාන්‍ය ඇත එකක් දාගන්න කමන්න අප ඒක වෙනස් කරනවා අපේ ස්ටඩියකොට ගියාට පස්සේ ඉතින් ඔය විදිහට ඇවට එක දාගත්තර පස්සේ ක්‍රියේට් චැනල් කෙන තැන මම ටච් කරනවා ඔල්ට පේනති දැන් ක්‍රියේට් චැනල් දුන්නට පස්සේ මෙන්න මේ ටිකක් වෙලා ලෝඩ්ඩන ඔන්න දැන් අපේ ඔටෝම අපේ වයිට ස්ටඩියකට පොප් වෙන ඉතින් වයිට ස්ටඩියකට මෙන්න මේ විදිහට එනවාල්ට බලාගන්න පුළුවන් ඉතින් අපි ඉස්සල්ලාමෙන් හින්ද අපිට වෙල්කම්ට YouTube ස්ටඩියෝ කියලා මෙතනින් පොප් වෙන ඉතින් මෙතන කටිනිය කියල දෙන්න ඉතින් ඒ වගේ මෙතන කලෝස් කියන එකත් ටච් කරන්න හරි මේ තම අපි හදාගත්තු දැන් තියෙන මගේ අලුත් චැනල්ලෙක් ඉතින් අපි දැන් චැනල් YouTube චැනල එක හදන එකෙන් භාගයක්ම වැඩ ඉවරයි ඉතින් දැන් අපිට තියෙන්නේ මේක ගොඩක්ම වැදගත් සෙටින් ටික හදාගන්න ඉතින් මේකින් තම ගොඩක් කටි වරද්දගන්න චැනල එක වියස්යන් ඇතිවෙන්න මෙන්න මේ හේතු හින්ද ඉතින් මේ දැන් තියෙන ස්ටෙප් බයි ස්ටෙප් හැම එකක්ම වල හරියටම වලගේ චැනල් එක හදාගන්න ඕන මේ තියන ඇනලයිස් බලන එක ඔලගේ විඩියෝල ඇනලටිස් ටික තම මේකෙන් පෙන්න්න අපි විඩියෝ දාල් නැති හිද තාම යමුකුන්න ඉතින් වල මේක එන්නවන මෙතන කස්ටමයිටේෂන් කියන මෙන්න මේ ටැබ් එකට අවට පස්සේ මෙතන වල පේන ඇති ප්‍රොෆයිල් හෝම් ටැබ් කියලා ඔප්ෂන් දෙකක් තියෙන ඉතින් වල මේකින් තෝරගන්න ඕන ප්‍රොපයිල් කියන එක ඉතින් ප්‍රොපයිල් කියන එක යටතුවාලට පේන ඇති මෙතන ප්‍රොපයිල් පිච්ච එකක් අපිට දාන්න කියලා එකක් තියෙන ඒ වගේම බැන එකක් දාන්නත් තියෙන ඉතින් මේකට බැන එකක් අපි තෝරගද මේ රෙසිලූෂන් එකට අනුවම තෝරගන්න එතන කියාට පස රෙසලූෂන් එක තියෙනවා ඒ වගේම MB හයට වඩා අඩුවෙන් කියලත් තියෙනවා ඉතින් මං ඒ වගේ එකක් දැන් තෝරගන්න මේ තම මං සිලෙට් කරගත්ත එක හරි ඒ අපි සිලෙට් කර පස මෙන්න මේදිර පේස්ට් කරන හරි දැන් ඊට පස්ස ඔයාලටම කියලා ප්‍රොපයිල් පිප්ච එකක් හදාගන්න ඕන් ඉතින් මේක ලෝගෝ එකක් ලෝග හදාගන්න ඉතින් මම මේ ලෝක කලින් ලෝගයක් තිබ්බමංග හදපු ඒ ලෝග එක මේකට දාගන්න තිං අපි දැන් ඒටිකි වරයි දැන් අපිට තියෙන්නේ නේම එක අපි ඉස්සල්ලාම එද්දිම අපේ YouTube චැනලකට දැම්ම ඉතින් වාට වෙනස් කරන්න ඔන්න මෙතනින් වෙනස් කරන්න පුළුවන් ඊට පස් මෙතන හෙඩ්ලයින් තින එකත් අපි ඔටෝ හැදවා හරි තැන් අපිට තියෙන්නේ මෙතන කන්ටැක් කියන තැන
කටක් නෙමෙයි මෙතන ලින්ක් කියලා තියෙන තැන. ඉතින් මම ඔයාලට කලින් channel එකේ about එක පෙන්නන්න. about කියන එකේ ඩිස්ක්‍රිප්ෂන් එක දාන්න තමා තියෙන්නේ. ඔව් ඩිස්ක්‍රිප්ෂන් එක. ඉතින් මේ තියෙන මම කලින් channel එකේ ඩිස්ක්‍රිප්ෂන් එක ඔයාලට පේනවා ඇති. මම මේක Gemini එකෙන් ගත්තේ. ඉතින් ඔයාලට Gemini එකට ගිහිල්ලා කියන්න පුළුවන් ඔයාලා කැමති ඔයාලට ඕන ඩිස්ක්‍රිප්ෂන් එකක් එයා හදලා දෙනවා හොඳ ප්‍රොෆෙෂනල් විදිහට. ඉතින් ඒ වගේ ඩිස්ක්‍රිප්ෂන් එකක් හදාගන්න ඔයාලා හරියාලුනේ. දැන් මං ගාව කලින් තිබ්බ ඩිස්ක්‍රිප්ෂන් එක දැන් මං ගෙනල්ලා මෙතන පේස්ට් කරනවා. හරි ඔයාලට පේනවා දැන් මේ විදිහට ඩිස්ක්‍රිප්ෂන් එක පේස්ට් වුණා. ඉතින් ඒ වගේ මෙතන දැන් තියෙනවා අපිට channel URL කියලා. ඉතින් අපිට ඒක එච්චර වැඩක් නැහැ. ඉතින් ඒ වගේම පහලින් තියෙනවා add link කියලා. ඉතින් මෙතන ඔයාලට කරන්න තියෙන ඔයාලා ගාව තියෙන link මේකට දාන්න පුළුවන්. ඒ කියන්නේ WhatsApp link, Telegram link, TikTok link ඒ වගේ link ඔයාලට මෙන්න මේකේ paste කරන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන WhatsApp group කියලා මගේ link එකක් ඕන මට මෙතන enter URL කියන තැනට paste කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ අපිට කැමති link අපි ගාව තියෙන ලින්ක් අපේ about එකට වැටෙන විදිහට ඔයාලට මම පෙන්නන්න about එක මගේ channel කලින් channel එකට ගිහිල්ලා කොහොමද about එකට මේ URL link එක පේන්නේ කියලා. ඉතින් මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති. මෙතන එවුවා මේ තියෙන අපේ about එක. මේ about එක කියන තැන මෙන්න මෙතන යට තියෙනවා ඔය තියෙන more info කිය. more info එකට උඩින් අපේ ඔය link අපි දැම link වැටෙනවා බලාගන්න පුළුව. ඉතින් මන්තම ලික් දාලා නැති ඔයාලට පේන්නේ නැහැ. ඉතින් ඔයාලා ලින්ක් එකක් දැම්මොත් එතනට ඔටෝ about එකට වැටෙනවා. හරි. ඒ වගේම ඊට පස්සේ තියෙනවා contact info කියලා. මේ contact info වලින් ඔයාලගේ email එකක් දාන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලව contact කරගන්න මේ email එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔයාලා contact කරගන්න email එකක් දානවා නම් මේ එතනට ඔයාලගේ email address එක දාන්න. හරි. මංගාවේ ඊමේල් ඇඩ්‍රස් යන්න. ඒ කියන්නේ මං ඊමේල් ඇඩ්‍රස් එක දාන්න මට ඒක එච්චර වැදගත් නැති හින්දා දැන් මං ඊට පස්සේ යනවා වීඩියෝ වෝටර්මාක් කියන තැනට. මෙතන අප්ලෝඩ් කියන තැන අපි වීඩියෝ වෝටර්මාක් එක දානවා. මංගා කලින් තිබ්බා මගේ ලෝගෝ එක. ඉතින් මං මේ ලෝගෝ එකම මෙන්න මේකට පේස්ට් කරනවා. ඉතින් මේකේ ඔයාලට ඉන්ඩ වීඩියෝ නැත්තම් කස්ටම් ස්ටාර්ට් ටයිම් නැත්තම් එන්ට්‍රි වීඩියෝ එකට දාන්න පුළුවන්. ඉතින් මම මෙතන එන්ට්‍රි වීඩියෝ දානවා මගේ ලෝගෝ එක එද්දිම කාට හරි පේන්න. ඒ කියන්නේ වීඩියෝ එක ඇතුළට එද්දිම කාට හරි පේන්න දානවා. ඉතින් මේකෙදි වෙන්නේ මේ එන්ට්‍රි වීඩියෝ කියන තැන දැම්මට පස්සේ ඔයාලගේ වීඩියෝ එකට කවුරු හරි වීවර් කෙනෙක් ආවොත් ඒ වීඩියෝ එක බලද්දි ඉතින් එයාලට ඒ ලෝගෝ එක පේනවා. ඉතින් ලෝගෝ එක ටච් කරොත් subscribe කරන්න ඔටෝ බටන් එකක් එනවා. එන්නේ ඒක තමයි එකකින් වෙන්නේ. මේ ඔක්කොම කරාට පස්සේ ඔයාලගේ ප්‍රොෆයිල් එක හදලා ඉවරයි. ඊට පස්සේ මෙතන උඩ පබ්ලිෂ් කියන එක දෙන්න. ඉතින් හෝම් ටැබ් එකට ගියාට පස්සේ හෝම් ටැබ් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් හෝම් ටැබ් එකේ නම් ඔයාලට කිසිම දෙයක් හදන්න නැහැ. තාම වීඩියෝ නැති හින්දා. ඒකින්ද ඒක ඔහොමම තියලා ඔයාලා මෙතන setting icon එක ටච් කරගන්න. ඉතින් setting icon එක ටච් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ටික. ඉතින් කරන්සි එක USDT US ඩොලර් කියලාම තියෙනවා. ඉතින් ඒක වෙනස් කරන්න යන්න එපා. ඒක ඒ විදිහටම තියන්න. හරි. ඊට පස්සේ අපේ දෙවනි ඔප්ෂන් විදිහට channel කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන basic info කියලා මෙතන ඇවිල්ලා තියෙනවා. මෙතන country of resident කියන තැනට ඔයාලා ශ්‍රී ලංකාවේ තමයි දෙන්න ඕනේ. ඉතින් ඔයාලා ශ්‍රී ලංකන් country එකට කරන හින්දා ශ්‍රී ලංකාවට මෙන්න මෙතන තෝරන්න. මේ තියෙන ශ්‍රී ලංකාවට. හරි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන වැදගත්ම දෙයක් තමයි keyword. ඔයාලගේ channel එක කවුරු හරි search කරාම උඩට මෙන්න නම් මේ keyword අනිවාර්යෙන් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලට මම මගේ කලින් channel එකේ පෙන්නන ඒ කියන්නේ දැන් මම මේ වීඩියෝ එක දාන channel එකට කොහොමද keyword add කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මගේ දාලා තියෙන keyword tech සිංහල technology සිංහල ඒ වගේම ෂෙවාන් bro ෂෙවාන් tech tech tips and tech tricks සිංහල ඒ වගේ YouTube එකේ කවුරු හරි සර්ච් කරපුවම මගේ channel එක උඩට එන විදිහට මම සුපිරි keyword ටිකක් දාලා දෙනවා. ඉතින් ඔයාලටත් ඒ වගේ keyword හොයාගන්න පුළුවන්. Gemini එකට ගිහිල්ලා ඔයාගේ niche එක කියලා ඔයාලා මොනවද ඉස්සරහට දාන වීඩියෝ ඒ වගේ දේවල් කියලා Gemini එකෙන් ඔයාලට keyword ටිකක් ඉල්ල ගන්න හැකියාව තියෙනවා. ඉතින් ওই විදිහට Gemini එකෙන් ඔයාලට keyword ඉල්ල ගන්න පුළුවන්. ඉතින් ඔයාලා හරියටම ඔයාලගේ විස්තර දාලා මෙතන keyword හොඳ keyword ටිකක් apply කරන්න. එතකොට ඔයාලගේ වීඩියෝ ඉක්මනට views grow වෙනවා. හරි. ඊට පස්සේ දැන් අපි මෙතන
මගේ කලින් මංගව තිබ්බ ටිකක් මං පේස්කන් බැලු හෙම පේස්කන් බෑ එක පාරර ජිමිනිකෙන් අරගෙනම වාල පේස්ට කන තමා ගොඩක් හොඳ මෙම එක මෙහෙම පේස්ටුවනට වැඩන්න වලා එක හරි කමන්න පේස්ට් කරන්න හරි ඔය විදිට ඔයිටිකිවරෙන බේසිකින්ප එක අපි ඔච්චරයි කරන්න තියෙන්නේ ඊට පස්ස අපි යනවා ඇඩ්වාන්ස් සෙටින් කියන ටැබ් එකට ඉතින් ඇඩ්වාන් සිටින් එක ඔල්ට කිසි දෙයක් වෙනස් කරන්න ඇඩ්වාන් සිටින් එක ඔහොම කියලා ඕල යන්න ෆියච කියන මෙන්න මේ ටැබ් එකට ඉතින් මේක තම වාට ගොඩක්ම වැදගත් දේවල් ටිකක් තියෙන වෙනස් කරන්න ඉතින් මේක ස්ටන්ඩඩ් ෆීචර්ස් කියන තැන ඔටෝ ඉනේබල් වෙලායනවා ඉතින් අපිට තියන්න දෙවනි වීච එකයි තුන්ගන වීච එකයි ඉනේබල් කරන්න ඉතින් මේ දෙවනි ෆීච එක වෙරිෆයි ෆෝන් නම්බ කියන තැන්ට ක්ලික් කරලා වගේ ෆෝන් නම්බේක වෙරිෆයි කර ගැනීම අවශ්‍ය වෙන මොකද වාල තම්නෙල් අප්ලෝඩ් කරදි මේ වෙරිෆයි කර තින ගොඩක් වැද ඉතින් ඔල් ලංකා නම්බර එකක් දාන මේකට බිඳු දෙකයි 94 දාලා ඔයාලගේ නම්බ එක ටයිප් කරන්න බින්දුව නැතු එතුකොට ඔයාලට වගේ නම්බ එකට කෝඩ් OTP කෝඩ්ඩක් කෙන අංක හයක ඊට පසේ ගල වෙරිෆයි කරගන්න පුල ඒක වෙරිෆයි කරට පස මේකේ ඔයාලට පලවෙෙන එක කොහොමත් වෙරිෆයි වෙලා එනවා ඊට පස වාලට තියන්නේ අයිඩ එක වෙරිෆයි කරන්නයි නැත්තං වීඩියෝ වෙරිෆිකේෂන් එකෙන් මොකක් හරි දෙකින් එකක් ඔයාලට වෙරිෆයි කරගන්න ඕන ඉතින් මං මේක දැන් වෙරිෆයි කරන්න බැහැමට මං ෆෝර්නම් එක වෙරිෆයි කරපු නැති හින්ද ඉතින් ඔයාලට එක පීච එක ඇක්සස් වෙනවා අර උඩ මේ මොබයිල් ෆෝර්නම් එක වෙරිෆයි කරාට පස්සේ ඉතින් ඔය විදිහට තමා ඒක මේ වෙන්න ඉතින් ඔය ඔක්කොම හැදුවට පස්සේ ඔයාලගේ තුන්ගෙන පීච ඇත්තන් වල සේව්දීලා ඔයාලගේ තුන්ගෙන පීචකට යන්න සේවදුනට පස හෝම් ටැබ් කරෙනවායම ඊට පස්ස ආයේ ඔයාලගේ තුන්ගෙන පීචකට යන්න අප්ලෝඩ් ඩිෆෝල්ට් ඉතින් මේක දිවල්ට සරලව වෙන්නේ ඔයාලගේ වීඩියක් අප්ලෝඩ් කරද්දී ඒ වීඩියක හැම ඔයාද වීඩිය 10ක් අප්ලෝඩ් කරන ගැන ඒ වීඩියෝ 10ටම එකම ටයිටල්ල එක එකම ඩිස්ක්‍රිප්ෂන එක වගේම එකම විසිබිලිට එක වැට්න විදිරතවා මේකින් හදන් ඉතින් මේක ඇත්තනම අත්‍යවශ්‍ය පීච එකක් නෙමේ ඔයාල එකම වීඩියෝ එක දාන්න නැතිහින්ද ඉතින් ඒක එච්චර වාල හදන්න දෙයක්න වල එක විසිබිල්ට එක ප්‍රයිවට් දාලා තියාගන්න වගේ වීඩිය හදත් නැත්තන් වාලා වීඩියක් පලෝට් කන් කල එක පාර පබ්ලිෂ්න්න පුළුව ඒකන්ද විසිබිල්ට එක විතරක් හැම වීඩියගෙන් ප්‍රයිවට්ටෙන් දා තියෙන වාලා කස්ටම් වීඩියෝ අප්ලෝඩ් කරදක හදාගන්න ඉතින් ඒක එහෙම තියාගෙන ඇඩවන් සිටින් වලට ඇඩව සිටින් වලත් වෙනස් කරන්න දෙයක් නෑ එකත් එකක් පර්මිෂන් ටැබ්බිටියට පස පර්මිෂන් ටැබ් එකෙත් වෙනස් කරන්න දෙයක් නෑ ඒ ඊට පස් ඉතුරු පහල කිසිම එකක් වල වෙනස් කරන්න යන්න බා ඉතින් අපිට ඔච්චරයි දැන් වෙනස් කරන්න තිබ්බේ උඩ විතරයි ඉතින් ඒක හැදුවට පස සේව් කියන බටන් එක ටච් කරන්න ඉටස් තැන්වාලගේ චැනල් එක ඔක්කොම සෙටයින් සේව් වෙලා තියෙන්නේ වීඩියෝවාලගේ චැනල් එක ඔක්කොම හැදුන දැන් වාලගේ චැනල් එක කම්පලීට් වාට දැන් තියන්නේ හැම දැම ස්ටෙප් බයි ස්ටප් වීඩියෝ අප්ලෝඩ් කරන්න විතර හරියට ඩේලිවී ඩිය අප්ලෝඩ් කරන නැත්තං සත්‍යයෙන් සති අප්ලෝඩ් කරන දිකල වාල්තම කල්පනා කරලා ඉතාගන්න ඉතින් වීඩියෝක ඔයාලා අප්ලෝඩ් කරන්න ඔයාලගේ කාල පරාස ඇත්ත එක් ඉතින් YouTube එක ඒර්න් කරන්න සබස්්‍රයිබස්ල 10යි ඔස්ටයිම් 4දහකුත් ඕන කියලා දැන්වාල දන්න ඇති නැත්තං වාට ෂෝට් ියස් මිලියන 10ක් ඕන ඉතින් සබස්්‍රයිබස්ල 1000 ගන්න එක ගොඩක් ලේසි ඔයාලා එකම වීඩියෝ ඒ ගැන්නේ නීච්චයක් ඇට හරියට වීඩියෝ දාගෙන ගියෝ ඉතිං ඔස්ටයිම් හරදහත් ඔටෝ එතකොට කම්පලිට්ටන ඉතින් ඔය විදියට ඔයාලගේ වීඩියෝ හදාගෙන යන්න පුළුවන් ඉතින් අදමංගෙන වීඩියක හොඳයි හිතුන අනිවාරයම චැනල එක සබස්්‍රයිප් කරන්න ඉස්සරහට YouTube ගැන ඔයාල්ට සරල වාල්තින ප්‍රශ්න අනිවාරයෙන් පහලින් කමෙන්ට් කරලාහන් ඔයාට මොනා තියෙන ගැටලු වාලට එද්දි මොනාද එරස් අං ඒ වගේ පහලින් කමෙන්ට් කරලාහන් ඉතින් ඉස්සරහට මං ඒවලට අදාළ වීඩියෝ ඔයාලට ඉස්සරහදි ගන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මගේ අලු ශවාන් ටෙක් චැනල එක සබස්්‍රයිප් කරලා අනිවාරෙන්ම මේ වීඩියක ලයිකයක් දාන්න අලුතින් එෙන වීඩියකටත් සෙට්ටෙන්න්න කියල මතක් කරන එහෙනම් ඔල හැමෝටම ජයවේවා